ඉස්සර කාලෙක මනුස්සයට ආරංචියක් ලැබුණා දුර කන්දක් උඩ පිපෙන නිල් පාට මලක් ගැන. ඒ මල හොයාගත්ත කෙනාට සදාකාලික සතුට ලැබෙනවා කියලා මිනිස්සු විශ්වාස කළා. එයා තීරණය කරා ඒ මල හොයාගෙන යනවමයි කියලා. එයාගේ මුළු අවධානයම තිබුණේ කන්ද උඩ පිපෙන නිල් මල ගැන විතරයි. එයාට මගදිගට මුණ ගැහුණු කරුණාවන්ත මිනිස්සුන්ව, එයා දැක්ක ලස්සන දියඇලි, එයාට ඇහුණු මිහිරි කුරුළු ගීත, ඒ කිසිම දෙයක් එයාට වැදගත් උනේ නැහැ. එයා ඒ හැමදේම පහු කරගෙන ඉස්සරහටම ගියා. අන්තිමට ලොකු මහන්සියකින් පස්සේ එයා කන්ද උඩට නැග්ගා. එතන ඒ නිල් පාට මල තිබුණා. එයා ඒක අතට ගත්තා. ඒත් එයා බලාපොරොත්තු වුණ සදාකාලික සතුට එයාට දැනුනේ නැහැ. එයා ආපහු හැරලා Taman ආපු මාර්ගය දිහා බැලුවා. එතකොටයි එයා දැක්කේ එයා පහු කරගෙන ආපු මුළු පාරම ඒ වගේම ලස්සන නිල් පාට මල් වලින් පිරලා තිබුණා. සැබෑ සතුට තිබුණේ කන්ද උඩ තියෙන මලක නෙමෙයි. ඒක තිබුණේ මුළු ගමන පුරාවටමයි. ඉලක්ක තියාගන්න. ඒත් ඒ ඉලක්ක කරා යන ගමන විඳින්න අමතක කරන්න එපා. සතුට තියෙන්නේ ගමන් මාර්ගයේය.